දේශනාවේදී වහන්සේ කිව්වර අසංකාරික සිතක් කියන්නේ කියනකොට කියනවා මේ කියන්නේ මුලදී අර මේ දැන් අර charge කරපු වැටයක් වගේ තමයි උදාහරණයක් වශයෙන් වහන්සේ කිව්වේ. ඔව්. ඒක කර්මය කරන තුරු ඉතිේ සිත අසංකාරිකයි කියන්නේ. ඔව්. ඒක සාමින් ඒතර කොතනද එතකොට ඒක ලිමිට් එක නැහැ අතරම මේ බවුන්ඩරි එක කොහෙද තියෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. කියන්නේ කර්මය කරන අවස්ථාව වෙනකම් එතකොට සියලුම සිත් අසංකාරිකද? එතකොට ඒක නැත්නම් ඒ ලිමිට් එක කොතනද මේ බවුන්ඩරි එක කොතනද ඒ සාමින් ඒකත් හොඳයි ඒක දැනගන්න එක. ඒ කියන්නේ ඒ කර්මයට අදාළව විතරයි මහත්මයා. ඊළඟ කර්මයට ඒක බලපන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ අපි හිතමුකෝ උදාහරණයකට මම දානයක් දෙන්න තීරණය කරනවා කියලා අහවල් ස්වාමීන් වහන්සේට. එතකොට අපෙන් ආවෝක කරන මම අහවල් ස්වාමීන් වහන්සේට දානයක් දෙනවා කියලා. එතකොට මේ මුළු දාණයම එක කර්මයක්. ඒ ධර්මයේම එක කර්මයක්. ඒ නිසා අපි ඒකයි මම ඉදා විස්තර කරේ අපේ approaches දෙකක් තියෙනවා vitalist and reductionist කියලා. ඒ කියන්නේ අපි ෂණ වශයෙන් අභිධර්ම ඉගෙන ගන්නවා ධර්ම වශයෙන් සමූහ වශයෙන් එකතු කරලා ඉගෙන ගන්නට ඕනේ. එතකොට අපි යම් කර්මයක් කරන්නට යනකොට අපි හිතමුකෝ මේ වෙලාව අපි තීරණ එක ටිකක් අඳින්නට වෙනවා. යම් කර්මයක් කරන්නට සිතනවා. එතකොට අපි හිතනකොට අපි හිතනවා මෙන්න මේ ස්වාමීන් වහන්සේට දානයක් දෙනවා කියලා. දානයක් දීම. එතකොට අපි දානය සකස් කරලා පූජා කරලා අවසන් කරනවා. මේක එක කර්මයක්. අපි දා කිව්වේ මේ සිතන අවස්ථාවේ කර්මය කරන්න යනකොට බැරි වෙලා හරි මෙතනදී පසුබැසීමක් සිද්ධ වුණොත් මේ පහළ වෙන සියලුම කුසල සිත් සසංකාරික වෙනවා. ඒක ආය අසංකාරික කරන්නට බෑ. හරිනේ අපි එහෙමයි කතා කරන්නේ. එතකොට දැන් මහත්මයා අහන ප්‍රශ්නේ තමයි කොතනින්ද සීමාව? මේ දාන ඉවරනකොට ඒක ඉවරයි. ඒ දානේ සම්බන්ධයෙන් ඉවරයි. හරිනේ දානේ සම්බන්ධයෙන් දැන් මේ වෙලාවේ දානේ අතරතුරේදී බොහෝ තව අතිරේක දේවල් කරනවනේ. ඒවා අසංකාරික වෙන්න පුළුවන්. දැන් අපි හිතමු දානයකට අපි සූදානම් වෙනකොට දානේ දෙන්න පහු බැහැලා කල්පනා කරලා නෑ අපි කොහොම හරි දෙනවා කියලා තීරණය කළා. දැන් දානේ දෙන්න සූදානම් වෙනවා. එතකොට ඒ අතරතුරේදී තව මොකක් හරි අපි සකස් කරනකොට තව ළමයෙක් ඇවිල්ලා මොන හරි ඉල්ලනකොට අපි හිඟන මිනිස්සෙට මොන හරි දෙනවා. ඒක ඉල්ලපු ගමන් දෙනවා. එතකොට ඒ කර්මය අසංකාරිකයි. ඒක මේ දාණයට බලපාන්නේ නැහැ. දාණය දෙන්න කියලා ඕනම කර්මයක් කරන්න යනකොට අතරමැද ඕන තරම් සිත් පහළ වෙනවා නානා සිත්. එතකොට අපි දන්නවනේ දානයක් දෙනකොට ඇයි මේක අපි එක දානයක් කියලා ගත්තේ? අපි දේශනාවේ තියෙනවා పూర్ව මුංචන අපර කියලා අවස්ථා තුනක් තියෙනවා. එතකොට මේ අවස්ථා තුනේ අනේක වාරයක් සිත් පහළ වෙනවා. නමුත් මේ සිත් සියල්ලම මේ අපර අවස්ථාව ඒ කියන්නේ මුංචන අවස්ථාවෙන් දානේ සම්පූර්ණ වුණේ නැතිනම් මේ දානේ කර්මපතයක් බවට පත් වෙන්නේ නැහැ. කර්මපතයක් කියලා කියන්නේම චිත්තචෛසික ධර්ම සමූහයක එකතුවක්. චිත්තචෛසික ධර්ම සමූහයකම එකතුවක්. ඒ නිසා අපි මේ විපාක ප්‍රතිසන්දියක් ලබා දෙන්න ඊට පස්සේ මේ කර්මපතේ ඕන සිතකට ප්‍රතිසන්දියක් ලබා දෙන්නට පුළුවන්. ඒකෙන් මට කියන්න ඕනුනේ මේ ඉස්සෙල්ලාම අපි අර මේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයට එන්නට කලින් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි ධර්ම ඉගෙන ගන්නකොට මේ ධර්ම සමූහ වශයෙන් වෙන ක්‍රියාකාරීත්වයක් දායකත්වයක් කියලා එකක් තියෙනවා. ඒක විශේෂයෙන් අපි ඉගෙන ගන්නවා තීරණ ගන්නවා කියන අවස්ථාව වෙනකොට මේ ශනික ධර්ම අනුව ඒක විස්තර කරන්නට බෑ. අපි හොඳට කටුතු හිතලා බලලා තීරණ ගන්නකොට විශේෂයෙන්ම මේ සමූහයකින් වෙන කතාවක් තමයි අපිට විස්තර කරන්නට තියෙන්නේ. නැත්තම් එහෙම නැත්තම් ලොකු ඒක විස්තර කර ගැනීම කරන්නට අමාරුයි අපිට. ඔව් එතකොට අන්න හරි. ඔව් එතකොට දැන් අපේ මහත්මයා අහන ප්‍රශ්නේ තමයි දැන් අපි විස්තර කරනකොට චිත්ත වීතිනේ පහළ වෙන්නේ මේ වෙලාවේදී. දැන් ඔන්න එක වීතියක් ඒකට එන්නේ දැන් ඔන්න දැන් චිත්ත වීතියක් පහළ වෙනවා. ඊට පස්සේ අතරමැද අපි දන්නවා භවාංග සිත් ටිකක් යනවා. අපි ධර්ම ඉගෙන ගත්ත අය දන්නවා භවාංග සිත් ටිකක් යනවා. ඊට පස්සේ ආපහු සිත් ටිකක් පහළ වෙනවා. ඊට පස්සේ ආයෙ භවාංග සිත් ටිකක් යනවා. මෙහෙම ගිහිලානේ අපි කර්මය අවසන් කරන්නේ. එතකොට ඒක සාධාරණ ප්‍රශ්නයක්. දැන් අපි කියනවා මේ සිත සසංකාරික වුණා කියලා කියන මේ චිත්ත වීති සසංකාරික වුණාම මේකටත් බලපානවා කියලා මම මේ කියන්නේ. මේ සිත් වලටත් මේ පහළ වෙන කර්මය අවසන් වෙනකම් භවාංග අතරින් පතර තිබුණත් ඒ සියලු සිත් වල සසංකාරික වෙනවා. ඒක සාමාන්‍ය තරකයක් ලෙස මෙහෙමත් දෙන්න පුළුවන්. දැන් පහුබැස්සනේ යම් සිතකින්. ඒතර පහුබැස්ස සිත පහුබැස්සෙත් යම් වීතියකින්. පහුබහිනවා කියන්නේ මම කරන්නේ නැහැ කියලා පහුබහිනවා. කරන්නේ නැහැ කියලා පහුබැත්තම ඒක කෙරෙන්නේ නැහනේ. දානේ කෙරෙන්න නම් ආයෙ charge කරලා අපිට ගන්න වෙනවා. ඒ charge එක ඇති උනේ වෙන වීතියක. එකම වීතියක
පහු බැහිමයි නැගිටීමයි කියන දෙක වෙන්න බෑ. ඒක ධර්ම විරෝධී. මොකද එක වීතියක් හැමතිස්සෙම එක අරමුණකට වැය වෙනවා. ඒතර යම් සිත් ගොඩකින් අපි පහු බහිනවා. බෑ මේ කරුණු කාරණා නිසා කියලා. අපි ඊට පස්සේ ප්‍රයෝගයක් යොදනවා. ප්‍රයෝගයක් කියලා කියන්නේ අපි කල්පනා කරනවා නැත්නම් වෙන කෙනෙක් අපි උනන්දු කරනවා අතරමැදදී. මේ දින ප්‍රයෝගයේ නැසිත. මේ උනන්දු කිරීම නිසා ඉස්සලම් පහු බැස්සා. අපි නිකන් එක තවත් ලස්සන කරලා පැහැදිලි කරලා ඉඳගත්තොත් මෙන්න මේ සිතකින් පහු බැත්තා. මේ සිත් පිටින් තමයි පහු බහින්නේ. ඊට පස්සේ ඔන්න තව සිත්වලකින් අපි උනන්දු කරනවා කවුරු හරි. මේ අතරතුරේ හැමතිස්සෙම භවංග පහළ වෙනවා. මේ අතරතුරේ මේ චිත්ත වීති ගොඩාක් මේක සාමාන්‍යයෙන් තේරුම් ගන්න. එක චිත්ත වීතියකින් මේ සියල්ල වෙනව නෙවෙයි. අභිධර්මයේ හැටියට මේක සිත් වීති ගොඩක් පහළ. මේ හැමතැනම භවංග. දැන් එතකොට මේකෙන් පහු බැස්සනේ. පසු බැසීම. පහු බහින්න පුළුවන් කම්මැලිකම නිසා, පහු බහින්න පුළුවන් වෙන සාධකයක් නිසා. අපි හිතමු කම්මැලිකම නිසා පහු බැස්සා කියලා. එතකොට මේක අකුසල සිතින් පහු බහැලා තියෙනවා. ඊට පස්සේ අපි රීචාර්ජ් කරගෙන පටන් ගත්තනේ. පටන් ගන්නකොට ඒක අපි කියනවා සසංකාර. ඒක කුසල සිතක්. මේ සසංකාරික වුණා. ඒ සසංකාරික වෙන්න හේතු වුණේ මොකද්ද? උපාය සහ ප්‍රයෝග. ඒක මම විස්තර කරන්නම් මොනවද උපාය සහ ප්‍රයෝග කියන එක වෙනම. එතකොට මෙන්න මේ වීති වලින් තමයි මේක සසංකාරික වුණේ. දැන් ඔන්න බලන්න මේ භාවයේ සිත් භාවයේ සසංකාරික භාවය ඇවිල්ලා තියෙන්නේ භවාංග වලින් එහා තියෙන චිත්ත වීති වල බලපෑම නිසා. එකම චිත්ත වීතියේ පහු බහැලා නැගිට්ට නෙවෙයිනේ. එතකොට මේ සිත සසංකාරික වුණෙත් කලින් තිබ්බ සිත්වල බලපෑම නිසා. කලින් වීතිවල බලපෑම. ඒ නිසා බෆර් එකක් ලෙස භවාංගයේ තිබ්බා කියලා ඒකට බාධා වෙලා නැහැ මේ සිත සසංකාරික වෙන්නට. ඒ නිසා මේ කෙටි ඔබතුමාගේ උත්තරේට මම හිතනවා ප්‍රශ්නෙට පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ නිසා මේ අතර භවාංග සිත් තිබුණා කියන එක බලපාන්නේ නැහැ මේ සසංකාරික භාවය මේ සිත් වලට ලැබෙන්නට. මොකද පළවෙනි සිතේ සසංකාරික භාවය ලැබිලා තියෙන්නේ භවාංග වලින් වෙන් වෙච්ච කලින් සිත් වලින් ලැබිච්ච හේතු නිසා. පහු බැහිම නිසා ප්‍රයෝග උපාය නිසා තමයි මේක උනන්දු කරවන්නේ කවුරු හරි කියනවා මෙහෙම කරන්න කල්පනා කරනවා අපි කල්පනා කරලා බලලා අපි තියෙනවා හොඳයි. දැන් අපි කරමු කියලා අන්න සිත එනර්ජටික් වෙනවා. අන්න සිත පහළ වුණා මම දන් දෙන්නට ඕනේ කියලා. එතකොට මේ සිත ඇවිල්ලා තියෙන්නේ ලොකු process එකකින්. මේ සිත ඇවිල්ලා තියෙන්නේ ලොකු process එකක්. එතකොට මේ ඒක අපි තේරුම් ගන්නට ඕනේ මේ සිත වැඩ කරනකොට උපනිශ්‍රේ ආසේවනාදී ප්‍රත්‍ය නිසා මේ සිත්වල බලපෑම ඉදිරියට යනවා. ඒ නිසා සසංකාරික වුණාම ඒ සසංකාරික භාවය ඒ කර්මයෙන් අවසන් වෙනවා. එතනින් එහාට යන්නේ නැහැ. එතනින් එහාට ඒක ඊට පස්සේ ඒක වෙන කර්මයකට වෙනම එක වෙන සිතකින් බලපාන්නේ. හැබැයි මේ කරනකොට අතරතුරේදී වෙන කර්ම කරනවා නම් ඒවායේ අසංකාරික සසංකාරික භාවයේ වෙනමයි අපි තීරණය කළ යුත්තේ.